අයිබෝවන් ජීවිතයේ සතුටින් ඔබ හැමදාම මට ඒ ගැන අද කතා කරන්න ඔබත් එක්ක ජීවිතේ අපි සතුටින්ද කියලා ඇහුවොත් මම හිතන්නේ විවිධ ප්‍රශ්න විවිධ විදිහට මේකට පිළිතුරු දෙයි. ඒකට ඇත්තටම හොඳ උත්තරයක් ගන්නයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. මොකද ජීවිතේ සාර්ථකත්වයේ තුල තමයි සතුට රැඳී පවතින්නේ. සාර්ථකත්වයේ තුල සතුට ලැබෙන්නට නම් ඔබේ පවුල තුල හොඳ සංවිධිත භාවයක් නැත්නම් හොඳ පවුලක් ඔබේ ගෙදර වටපිටාවේ තිබිය යුතුයි. මම හිතන්නේ ඒක අපි දන්න කාරණයක් හැමෝම. මම මෙහෙම ඇහුවොත් ඔබේ සමහර විට දරුවෝ සතුටින්ද, බිරිඳ සතුටින්ද, පවුලේ අනිත් අය සතුටින්ද? හුඟක් අයට මේක ප්‍රශ්නයක්. සමහර විට ගෙදර ගෘහමූලිකයා එහෙම නැත්නම් තාත්තා මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඒ තුල ගෙදර තියෙන අර සතුට ඒ වගේම පවුලේ තියෙන සමගිය ඒ සියල්ලක්ම අකාමකා දමන්නට පුළුවන්. ඔබ දන්නවා ඒ කාරණේ. ඒකට හේතුව තමයි එක්කෙනෙකුගේ සතුටක් තවත් බොහෝ දෙනෙකුගේ අසතුටක් වීමට හේතු වෙලා තියෙනවා. මේක අද සමාජයේ තියෙන බැරෑරුම් ප්‍රශ්නයක්. මනෝවිද්‍යාවේ මේක කතා කරනවා ඇල්කොහොල් ඇඩික්ෂන් නැත්නම් මත්පැන් ඇබ්බැහිය කියලා කතා කරන්නේ ඒකයි. ඒකට හේතුව තමයි මත්පැන් වලට ලොල් වෙච්ච කෙනෙක් තුල ඒ ඔහුගේ සතුට උදෙසා ඔහු ඒක පුරුද්දක් විදිහට සමහරට සිදු කරනවා. රැකියාව අවසන් වෙලා ගෙදරට එන තාත්තා නැත්නම් පියා සමහරට මත්පැන් පානය කරලා ගෙදරට එන්නේ. ඔහු හොඳ සිහියකින් නෙමෙයි ඉන්නේ. එහෙම වෙනකොට ගෙදර අයගේ සමහරට දුව දරුවෝ ඉගෙන පාසල් අධ්‍යාපනය ලබන දරුවෝ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඉගෙනුම් කටයුතු කරගන්නට ගෙදර ඉඩහසර නැහැ. මම මේ ගොඩක් දේවල් කතා කරන්නේ අධ්‍යක්ීම් තුළ දරුවන්ගේ එන සමාජමය ගැටලු සමාජමය ප්‍රශ්න අපි ඉදිරියේ බොහොම සෝචනීයයි දුක්බරයි. දරුවෝ අසරණයි. ඒ නිසා ඒ తත්වය නැති කරන්න නම් මෙන්න මේ తත්වය මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. මත්පැන් වලට දිගින් දිගටම පුරුදු වෙච්ච කෙනා මානසික රෝගී තත්ත්වයටපත් වෙනවා. මත්පැන් ඇබ්බැහිය කියලා හඳුන්වන්නේ ඒකයි. අධ්‍යාපන මනෝවිද්‍යාඥයෝ පවා එක පිළිඅරන් තියෙනවා. DSM-5 වල මේක විග්‍රහ කරලම තියෙනවා. මත්පැන් ඇබ්බැහිය ලොකු ප්‍රශ්නයක්. මේක මානසික ගැටලුවක්, මානසික රෝගයක්. මේ මානසික රෝගය සමහර විට ප්‍රසිද්ධිය කතා කරන්න කැමති නැහැ. ඒකට හේතුව තමයි ඔහු තුල තියෙන ලැජ්ජාව වෙන්න පුළුවන්. ඒක පිළිබඳව ඔහු කතා කරන්නේ සමහර විට සත්‍ය වසන් කරලා. ඒ සත්‍ය වසන් කිරීම තුළ ඔහු දිගින් දිගටම මේක පුරුද්දක් වශයෙන් පවත්වාගෙන යනවා. හැබැයි බොහෝ දෙනෙකුට, ගෙදර බොහෝ දෙනෙකුට, පවුලේ බොහෝ දෙනෙකුට මේක කරදරයක්, බාධකයක්. අර මම කිව්ව සතුට කියන එක නිවස තුල නැහැ. තාත්තා ගෙදරට එන්නේ සමහරට මධ්‍යම රාත්‍රියේ. ගෙදරට එනකොට දරුවෝ සමහරලාට අඩනින්දේ නිින්ද යන්නේ නැහැ. බයයි. තාත්තා ආවම මොන වින්නැහියක් ගෙදර වෙයිද? කවුද දන්නේ? දරුවන් තුලේ කුතුහලයේ තියෙනවා. මේ කුතුහලයේ තුල ඔවුන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු හරියට කරගන්න විදිහක් නැතුව යනවා. ඒකට හේතුව තමයි ඔවුන් ඉන්නෙත් ඒ ආතතිය තුල. ඉතින් මේ මත්පැන් ඇබ්බැහිය කියන කාරණය මානසික රෝගී තත්වයක් විදිහට මොකක්ද මේකට බලපාන හේතු මොනවද? ඒ පිළිබඳව අපි කතා කරන්න ඕනේ. මුගක් අය මේවා ප්‍රසිද්ධියේ සමහරට කතා කරන්නේ නැහැ. හැබැයි මනෝවිද්‍යාවේ මේවා විග්‍රහ වෙනවා, පැහැදිලිවම කතා වෙනවා. මොකද්ද මේ? මේක සමහර කෙනෙකුට ඔහුගේ සමාජමය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මානසික ප්‍රශ්නයක්, මානසික රෝගී
තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ වගේම සමාජමය ගැටලුවක් වෙන්න පුළුවන්. තවත් කායික රෝගයක් වෙන්න පුළුවන්. නිදන්ගත රෝගයක් වෙන්න පුළුවන්. මෙන්න මේ විවිධ හේතු බලපානවා මේ කාරණේට. මේක ප්‍රසිද්ධ කරන්නේ නැහැ. තවත් කෙනෙකුට කියන්නෙත් නැහැ. හැබැයි ඔහු පුරුද්දක් වශයෙන් මේක දිගටම පවත්වාගෙන යනවා. මේ පවත්වාගෙන යාම තුළ ඔහුටවත් නොදැනී ඔහු රෝගී තත්ත්වයට පත් වෙනවා. ඒක කායිකවත් මානසිකවත් සිදුවන දෙයක්. මේ තත්ත්වය තුළ දැන් ලෝක WHO නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පෙන්වා දීලා තියෙනවා මිලියන ගණනක් මේ මානසික රෝගයට ගොදුරු වෙලා අවසන්. ඒක අද විශේෂයෙන්ම පෙරදිග රටවල් වල විතරක් නෙමෙයි යුරෝපා රටවල් වල මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේක කෙනෙක්ගේ සතුට වගේම තවත් කෙනෙකුගේ දුකට එහෙම නැත්නම් සංతాපයට හේතුවක් වෙන්න පුළුවන්. මේ කාරණය හොඳ හැටි තේරුම් නොගත්තොත් ඒක කෙනෙකුට ඔහුගේ කායික විතරක් නෙමෙයි දිගින් දිගටම මානසික රෝගී තත්ත්වයක් බවට උත්සන්න වෙන්න පුළුවන්. ඒක බොහොම භයානක පැත්තක් මේකේ තියෙනවා. මේ පිළිබඳව කෙනෙකුට සමහරట్లాට මේ ප්‍රශ්නය තවත් නිවසින් පිට කෙනෙකුට කියන්න කැමති නැහැ. සමහරට ගෙදර බිරිඳ මේක සමහරට තමන් විඳගෙන ඉන්න ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දරුවෝ මානසිකව මේක විඳවනවා වෙන්න පුළුවන්. මේක එළියට කියන්නේ නැහැ. ඒ පුද්ගලයා ඒ පිළිබඳව එළියට කියන්නත් කැමති නැහැ. ඒ අකමැත්ත තුල වෙන්නේ මේක ඉතා භයානක තත්යකටපත් වෙන්න පුළුවන්. මානසික රෝගී තත්යක් බවට පත් වෙන්නට පුළුවන්. මෙන්න මේ කියන ගැටලුකාරී තත්වයන් තුල පවුලේ සතුට සමාදානයේ සමගිය නැති වෙලා යනවා. කෙනෙක් දුක් මහන්සි වෙලා හරියම්බ කරගන්න දේ වෙන්න පුළුවන්. කුලී වැඩ කරලා හම්බ කරන කෙනෙක්ගේ ඔහු එදිනෙදා Taman උපයන මුදලින් තමයි පවුලක් නඩත්තු වෙන්නේ. නමුත් ඒ හොයන මුදල ඒ සඳහා වෙන් වෙනවා නම් මොකද්ද වෙන්නේ? ඊතර සමගියක් ඉඳීද නැහැ. සතුට පවතින්නේ නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය ඉවරයි. දරුවන්ගේ සමාජමය වටපිටාව ඉවරයි. ඔවුන්ගේ ආකල්ප සංවර්ධනය විනාශ වෙලා යනවා. සම්මේවයි භයානක පැති තියෙනවා. ඉතින් මෙවැනි තත්වයන් තුල අධ්‍යාපන මනෝවිද්‍යාවෙන් මේ විග්‍රහ කරන මේ කරුණු උපදේශනය තුල ඔවුන්ට මේ වයින් ගැලවිලා යන්නට ක්‍රමෝපායන් තියෙනවා. ඒ උපදේශනයන් වලට යොමු නොවන්නේත් ඔවුන් මේ තුලට ලැජ්ජයි සමහරට එන්න මේ ගැන කතා කරන්න කැමති නැහැ. ඒ අකමැත්ත තුල ඔහු සමාජමය තලයේ සමහර විට පවුලේ කොන් වෙනවා. එහෙම නැත්නම් ඔහු රැකියා ස්ථානයේ කොන් වෙන්න පුළුවන්. ඒක ඔහුට දැනෙන්නේ නැහැ. ඉතින් මෙවැනි තත්වයන් අපි අවබෝධ කරගෙන ඔවුන් මේ තත්වයන් වලින් ගලවා ගැනීම තමයි සමාජයේ අපේ වගකීම වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම කතා කරන්නේ මේවයින් තත්වයන් වලට ගොදුරු වීම පහසුයි. හැබැයි මේවයින් ගැලවීම පහසු නෑ. එහෙමනම් ඒ තත්වයන් වලින් අත් මිදෙන්නට නම් අපිට හැකියාව තියෙනවා උපදේශනයේ තුල උන්ට මේ ඔස්සේ නිවැරදි මාර්ගය නැත්නම් Taman වැඩ කළ යුත්තේ කෙසේද මේන් ගැලවීමට මොන වගේ උපක්‍රමයන් භාවිත කළ යුතුද උපදේශනයේ තුල මොනවද තියෙන ක්‍රමෝපායන් කියලා හඳුනාගත්තොත් මේකෙන් ගැලවිලා යන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව මම අද ඔබට අවධාරණය කරන්නේ ඔබේ පවුලේ නිවසේ තියෙන මේ ගැටලුකාරී තත්වය සාමාන්‍ය දෙයක් විදිහට හිතන්න එපා. මේක පිළිබඳව ඊටාම තමන් උනන්දු වෙලා මේ තත්වයෙන් කෙනෙක් අත්මුදවා ගන්නට මොන වගේ ක්‍රමෝපායන්ද කළ යුත්තේ කියන එක පිළිබඳව ඔබ වඩාත් සොයා බැලිය යුතුයි කියන එකයි මගේ අදහස. හොඳයි එහෙමනම් ඊළඟ දවසේ අපි තවත් ඔබට මේ පිළිබඳව මම නැවතත් මේ පිළිබඳව තව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව සිහිපත් කරමින් අදට මම ඔබෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි.